Hello, good morning. අපි අද දැන් වැල්ලාලයක් කරන්න. නියුඩු දවසේ වැල්ලාලයක් කරන්න ඕනේ. මෙන්න මේ හරිය තිබ්බ එකක්. මෙන්න තියෙන්නේ. මේ තියෙන්නේ මුල පේනවද දන්නේ නැහැ, පේන්නේ නැහැ නේ. වැල්ලාල මේ ආරන්න තමයි අමාරු. බහිනවා මොක මේ යටට අර මුදුන් මුල වගේ යටට බහිනවා වැල්ලාලේ. දැන් මේ ඉඳන් හාරගෙන යන්න වෙනවා අස්සට. කලයක් නම් කලව ගත්තා. ඒක පොඩි අලයක්. ආරන්න අමාරුයි අප්පා, මේ අස්සේ තියෙන්නේ එපා වෙනවා. සෙරප්පු දාගෙන වැඩේ අමාරුයි. මේ තියෙන්නේ මේකේ දම් පාට අලෙත් තියෙනවා. තනිකර දම් පාට. මේක සුදු පාට එකක්. මෙතන අතලයක් තියෙනවා මෙන්න. ඉතින් පහරණ්ඩේ වගේ ගොඩක්. ඉච්චරනට අඬ බෑ. පොඩි එක අරන් මේ ඇති ආසාවට ගන්න. විදයන් මේක හොද ගන්න. අන්න රතන නිදක් තියෙන ඇතෙන් ඉගෙන හරි. කෙලව මේ කොහොමද දැන් මේ මුල් ටිකේම සුද්ධ කරගන්න ඕනේ. මේ මුල් එහෙම වැඩි ගාන තම්බ ගන්න පුළුවන් විදිහට සුද්ධ කරගන්න ඕනේ. අලුත් ඉන්න. මුචින්නේ ලින්ද. සෙරප්පු දෙකක් ඉවරයි ගන්න දෙන්න මට. බාල්දියක් කරගෙන ඕනේ. බාල්දියක් නෑ මෙන්න මේ කප්පයක් තිබ්බා විසික් කරලා. ඒකවත් ගම්ම හොදලා. මේ වගේ දැන් මෙන්න මේ මුල් ටික එහෙම කපා ගන්න ඕනේ. කවල මේ හරිය නම් ගන්න බෑ. මේ හරිය කහට. මේ හරියට කියන්නේ කහට අඟල කියලා. ඔව් තිත්තේ ගන්න බෑ. මේ ටික ඇති. අපි මෙතන වැඩේ කරමු.
මේ වම් පැත්තෙන් තියෙන බතලේගල මේ පැත්තෙන් මේ කඳු ආයත් තියෙන්නේ. ඒ තමයි ඌරා කන්ද. එතන ගානට ලිප හදාගමු දැන් අපි. දැන් අල ටික ගානට කපා ගමු. මිටි කොහොම හැලියට දාගමු අපි. එළිය හොදන්න. ඉඩ මදි හැලිය හොද ගන්න අමාරුයි. මේ ළඟ පන්සලක මොකක් හරි පින්කමක් වගේ බෙරසක් දෙන්නේ. මේ වගේ වැලි තියෙන හොඳට සුද්ධ කරගන්න ඕනේ නැත්නම් ඉතින් කාලා හමාරයි. ලුණු නම් බාගෙට තැම්බෙද්දි දැන් මනන් ඇති. තව තුඩක් දාලා. පොළොව පොඩ්ඩක් තෙතේ හින්දා මේ රෙදි කැල්ටියක් දාගන්න වෙනවා. නැත්තම් අමාරුයි. ලිප උල්ල ගන්න අමාරුයි. පිට වැඩි මේ දවස්වල වැස්සේ හින්දා. අර සම්පූර්ණ පුරවත් බෑ. එළිය තියෙන ඉඩ තියන්නත් එපා. ඕකේ. මේකට දැන් වතුර දාගමු ගන්න. බලන්න ඇති. ලුණු දාන්න වෙන්නේ අන්තිමට. හන්දක් නම් ගිරාන පිහිය තමයි ගන්න වෙන්නේ. කොලොක්ු වැඩි. මේක පොඩ්ඩක් තැම්බෙනකම් මේක වහලා තියමු. නැත්තම් තැම්බෙන්නේ නැති ගන්න. මේකට හදා ගන්න ඕනේ ලුණු මිරිසක්. ඒකත් එමෙට හදාගත්තා නම් හරි මේක තැම්බෙන. මේක තැම්බෙන්න ටිකක් වෙලා ආයිනේ. කොච්චි ටිකක් දාලා ඒකත් හදාගමු. ඒක නම් දැන් ගානට තැම්බිලා තියෙන්නේ. එබෙනවා. දැන් අපි ලුණු මිරිස් හදාගමු. මේ ටිකේ පොල් කට්ටට දාලා තමයි ගන්න වෙන්නේ.
පොඩියෙන් කපා ගන්න ඕනේ. මේකටම දැන් ඔහොම මේ දෙහි ගෙඩියක් මෙරිකමු. කයි දැන් ආයේ ලුණු චුට්ටක්. මේක අපි දැන් පොල් කට්ටකට දාගමු. කැන්ද කොළ දෙකක් ඕනි. ලුණු මිරිස් දාගන්නයි දැන් අල ටිකක් දැන් ගන්න තැම්බිලා තියෙන්නේ. ඒ ටිකත් මේ අර වට්ටියක් ගෙනාව පොඩි. ඒ වට්ටියට දාගන්න ඕනේ. මේ තියෙන පොඩි. හරි අලවල දැන් වතුර ටික පෙරලා ලුණු මිරිසත් එක්ක කන්න තියෙන්නේ. පොඩ්ඩක් සීරි කැමරාව වැටුණානේ. අපි දැන් වතුර ටික ගන්නට පෙරමු. මේ ටික දැන් දාගමු පොල් කට්ටට. හැලෙයිද මන්ද? මේ හොඳට පිහිමිටෙන් කොටන්න ඕනේ. ඕහ් වැටෙනවා. අංකත් හරි. දැන් අපි අලවල වතුර ටික පෙරගමු. රස්නි ඔහොම මෙතෙන්නම නැමුණ හරි ගෙනියන්න අමාරු කොට. අල ටික දැන් අපි මේකට දාගමු. රත් වෙලා කින් අමාරුයි. අල එක දැන් චුට්ටක් නිවෙන්න ඕනි. නැත්තම් කන්න අමාරුයි ලුණු මිරිසත් හරි. චුට්ටක් නිවුණෙන් පස්සේ තමයි කන්න එන්නේ. අල ටික දැන් ගන්න නිවිලා තියෙන්නේ. ලුණු මිරිස වැල්ල අල ටික. ටිකක් කාලා බලමු අපි. ගානේ පොඩි වෙලාද? පොඩි නෑ. ඒ පොඩි වෙනවා කියන්නේ ගානට ඒ කියන්නේ තැම්බිලා ඇති. ලුණු එහෙම ගාන. ලුණු මිරිස් එක ටිකක් කාලා බලමු. අන්න.
ඇත්තටම රසයි. මේ ළඟ පන්සල පින්කමක් තියෙන ඒක ඇහෙන්න වැඩි ගණන් ගන්න එපා. මේකට පොල් ටිකක් කරනවා නම් ඒත් රසයි. ලුණු මිරිස් නැතුව. දීපත් නිවලා මෙතන තුට්ට කස් කරා. යන් එන අපි දැන්. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් එන හම්බෙමු.